සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. අනම බොහොම ස්තුතියි මට මේ ආරාධනා කරලා කතා කරන්න කියලා ඔබ ගැන. ඇත්තටම මේ මධ්මනී සහ ප්‍රීති කිව්වා වගේ ආදරණීය කාන්තාවක්. එයත් එක්ක කතා කරාම මේ අපිත් පොඩ්ඩක් මේ පිවිදෙනවා. ඇත්තටම අනෝමත් එක්ක වචන දෙකක් තුනක් කතා කරාම. ඉතින් අනෝමා මං හිතනවා ඔබගේ මේ කෘතිය සහ මේ කවි පන්තිය මට ඇත්තටම කියවන්න බැරි වුණා සමා වෙන්න. නමුත් මම දන්නවා මට හරි පුදුමයි මේ පොඩි කාලේ ඇයි මේක අනෝමගේ ගෙලියට ආවේ නැත්තේ කියලා මේ පාසල් කාලේදී. මොකද මෙයා දඟ කර කර තමයි හිටියේ මුළු කාලය පුරාම මේ දඟ වැඩ කර කර හිටියේ. මට හරි දුකයි ඒ කාලේදී ඔබ මෙතෙන්ට ආවනම් ඔබ තාම තද මේ ලංකාවේ මේ ලෝක ප්‍රසිද්ධ කිවිදියක් සහ ගත්කතුවරයක් වෙන්න තිබ්බා. මං ඉතාම ආදරෙයි තව දෙකක් ඔබගෙන් දකින්න තවත් ග්‍රන්ථයක් හෝ කවි පන්තියක්. මං ඔබට ආදරෙයි ගොඩක් ආදරෙයි. මොකද මමත් ගුරුවරියක් හැටියට මං හරියට මේ කැමති ළමයි කවි ලියනවා නම්. මොකද මම විද්‍යා ගුරුවරියක්. නමුත් මං හැම වෙලේම ළමයින්ට මං කියනවා ජලය ගැන ගන්නනකොට ජලය ගැන කවියක් ලියන්න කියලා. ඒකෙන් තමයි පාඩම පටන් ගන්න. මං හිතනවා ඒක සමහර අවස්ථාවදී ගොඩක් වැදගත් වෙන්නේ නැති. ඉතින් ගොඩක් ආදරේ අනෝමා ඔබට සුබ පතනවා.